දෙයි හාමුදුරුවනේ. ඇයි විවාහ වෙලා නැහැ? ඇයට සැමියෙක් නැහැ. ඇයට දරුවෙක් නැහැ. ඇයට ඒ ගැන කිසිම කැක්කු මොකුත් නැහැ. මෙලෝහත් තිලව්වත් තේරෙන්නේ නැහැ. ඈ ඉස්කෝලේ ටිකට සොට් එක දෙන්නේ යන්නේ කියලා අපිට ආරංචියක් ආවා. ඒ නිසාමයි දෙයි හාමුදුරුවනේ මහා අම්මණ්ඩිව ඉල්ලා ආස්ත්‍රීමට වැඩ කටයුතු සිද්ධ කරලා දෙන සේක්වා. හරි ගහන්න. ඕකෝ අරව කියන්න. ඇති ගෑවිලාම පළ. පොළොලා පළ. ගෑවිලා පළ කිව්වේ. දෙයයන්ටද දන්නේ? ඉස්සරහට. එහෙමයිනේ. මෙත්මල් කිවි දේවා. හරි ගහන්න. කැවුවා කොඩු වෙන්න හොඳේ. මේ මාව ගන්න එපා. එහෙනම් යමල්ලා කිරි දෙන්නේ මන්දි. කිරි වෙහෙර වඳින්න ඕනේ යම. තව පැය දෙක තුනක් පරක් වෙනවා. ඔබ කිරි වෙහෙර වඳින්නේ ඕනේ කියන්නේ එක්කාවේ. වැඳපු නැති එකක් වගේනේ. සිමියා. මොකෝ තියෙනවයි? පරක් වෙනවා යන්. ඔය අනාදාමලා. යන්නේ නැද්ද? ඔය බණ්ඩාර. බණ්ඩාරයේ. ඕ ඇලටක්කේ. යන්න හදාපල බං මුන්ටක පටවගෙන. මම හැරයක් කියලා මුන්ට යන්න වගේ වගක් නැහැ නෝ. ඉන්නේ මාමේ. වර. අනර යන්න හදරම යන්න යම. පුදුම හදිස්සියක් නේ බං මුන්ට තියෙන්නේ. ඇයි මොකෝ උන්ගේ වැඩේ කෙරුණනෝ. මොකද්ද බං වැඩේ? ඇයි බං පොල් ගහිල්ල? පොල් ගහන්නේ ආවේ. ඇයි බං උඹ ජව්වේ? කවුද? ඇයි බං උඹත් පොල් ගැහුවනේ. ගැහුවයි? අම්මට සීල් කාලවා ඕන නැත. උඹ ගහපන් ෂොට් එක. අන්න ටකේ ගහන. අරුන්ට යන්න හදිසි හොඳේ. මම මේ පිස්සු කෙරෙන්න පෙ කියලා බැනලා ආවේ හොඳේ. ඒ හින්නේ මාමේ. මොකෝ බං? පුජ්‍ය කරන්න ඔච්චර දුර යන්න ඕනේ නෑ. කමන්නේ හැමින් කරන් එන්න. යා. ඔයලා හිමින් බොන්න හොඳේ. මං අර පරක්කුවට ඇඩ් එක දැම්මේ. නියම. බණ්ඩාරයෝ. ඔව්. ඒ ආනන්ද ඔය පුවක් ගෙඩිය කපලා ඉක්මනට පිටක් කටේ දාන්. යන්. ඔයලා හිමින් බොන්න හොඳේ. මං ඇඩ් එක දැම්මේ. ඔයාලට ඇකේ. යන්න හදනකෝ. මොකද්ද බං අරුන් කරන්නේ? ඔය කොහෙට හරි වෙලා බෝතලේ අසුප්පු කරනවා නැති. බණ්ඩාරයෝ. ඔව්. වන්දාරා ඔය අයින්වම කක්ක දාන්න බෑ පිටාට බලයක්. යන්. ඒ මොකද්ද කෙරුවේ? මම පොඩි ඇඩ් එකක් දාලා ඔයාලා බොන්න. බණ්ඩාරයෝ. ඔව්. යකෝ අනිද්දා